ලොව ධනවත්ම ක්‍රිකට් ලීගයේ ලෙසින් සැලකෙන IPL ක්‍රිකට් තරගාවලිය 18 වන දිග හැරුම සනිටුහන් කරමින් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදියා බවට පත් වුණේ පංජාබ් කිං කණ්ඩායමයි. ප්‍රේක්ෂකයින් 1,30,000කට එකවර තරඟ නැරඹිය හැකි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය වෙත ක්‍රීඩා ලෝලීන් පැමිණියේ මෙලෙසින්. වසර 18ක් පුරා නොලද සිය කුළුඳුන් IPL කුසලානය පහස විඳ ගන්නට RCB සහ පංජාබ් කිං සිහින දකිද්දී අවසන් තරඟේ කාසිවාසී දිනාගත් පංජාබ් නායක ශ්‍රේයාර් අයියර් පළමුව පන්දු රැකීමට තෝරාගත්තා. ඊට ප්‍රබලව පිළිතුරක් ලෙස RCB කණ්ඩායම ලබා දුන්නේ පන්දුවාර 20 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 190ක ලකුණු පූර්වක් නිර්මාණය කරමින් නායක රජත් පටිදාර් ලකුණු 26ක්ද විරාට් කෝලි ලකුණු 43ක්ද ලියම් ලිවිස්ටන් ලකුණු 25ක්ද ජිතේෂ් ශර්මා ලකුණු 24ක්ද රැස් කරමින් RCB ඉනිම සවිමත් කළා. ජයග්‍රහණය සඳහා ලකුණු 191ක ඉලක්කයක් හඹා යන්නට ඉනිම ඇරඹූ පංජාබේ වේගවත්ම ආරම්භයක් ලබා ගත්තේ පළමු පන්දුවාර 8දී ලකුණු 79ක් ලබා ගනිමින්. එහිදී අවසන් තරගයේ හැරවුම් ලක්ෂයේ පන්දුවාර 4 ක්‍රියාත්මක කළ ක්‍රෝනල් පාණ්ඩයා සහ ප්‍රභ්සිං රාන් සිං ලකුණු 26ක්ද ජෝෂ් ඉංග්ලිෂ් ප්‍රවේගකාරී ඉනිමක් ලකුණු 39ක් සීමා කළා. ඉන් පන්නරේගත් රොමාරියෝ ෂෙපඩ් RCB කණ්ඩායමේ ජය මාවත විවර කළේ නායක ශ්‍රේයාස් අයියර් ඉනිම 1 ලකුණකට සීමා කරමින්. කෙසේ වෙතත් සටන අත්හරින්නට අකමැති වූ ශාෂාන් සිං පංජාබේ ජයග්‍රහණය කරා රැගෙන යන්නට තනිව සටන දියත් කළා. එහිදී අන්තිම පන්දු වාරයට පංජාබ් කිං කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 29ක්. තමන් ක්‍රීඩා කළ කිසිදු අවසන් තරගයක් පරාජය නොවී සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජෝෂ් හෙසල්වුඩ්ට අවසන් පන්දු වාරයේ යැවීමට වගකීම බාර දුන්නේ ක්‍රීඩා ලෝලින්ගේ එකම පැතුම හෙසල්වුඩ් පත් වෙමින්. එහිදී පළමු පන්දු වාර දෙකේදීම කිසිදු ලකුණක් ලබා නොදුන් හෙසල්වුඩ් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ 18 වසර IPL ශූරතාවයට තිත තැබුවේ විරාට් කෝලි ඇතුළු ක්‍රීඩකයන්ගේ දෙනෙද්ද කඳුලින් තෙත් කරමින්. ඒ අනුව පංජාබ් කිං කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලකුණු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 184ක් පමණයි. ශාෂාන් සිං නොදවී ලකුණු 61ක්ද රැස් කරගෙන සිටියා. ඒ අනුව වසර 18ක් පුරා එකම කණ්ඩායමක් නියෝජනය කරමින් සිය පළමු IPL ශූරතාවය පහස විඳගත් විරාට් කෝලි එහිදී ඉතා සංවේදී වුණේ මෙලෙසින්. අවසන් තරගයේ වීරයා ලෙස ක්‍රෝනල් පාණ්ඩයා සම්මානය දිනා ගනිද්දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සූර්යකුමාර් යාදව් සම්මානය දිනා ගත්තා. තරගාවලියේ විශිෂ්ටතම උඩපන්දුව ලෙස සම්මානය දිනාගත්තේ කමිදු මෙන්ඩිස්.